යේසුස් සමිදානන්ගේ උප්පත්තිය මුල් කර ගනිමින් සමරන අසිරිමත් නත්තල වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ගේ සහභාගීත්වයෙන් ලොව උසම නත්තල් ගස ගාලුමෝදුර පිටියේදී මේ දිනවල නිර්මාණය වනවා. මෙම නත්තල් ගසේ උස අඩි 325ක් වන අතර වට ප්‍රමාණය අඩි 40ක් පමණ වනවා. වරාය අධිකාරියේ සේවකයන් 10 දෙනෙකුගේ මූලිකත්වයෙන් හා තවත් ස්වේච්ඡා සමාජිකයින් 150කට ආසන්න සංඛ්‍යාවක් මෙම නත්තල් ගස නිර්මාණය කිරීමට දායක වී තිබෙනවා. වරාය අධිකාරිය සේවකයන්ට අපි අතිකාල සේවය කැප කරමින් තමයි අපි මේ නත්තල් ගස ඉදිකිරීමට කැපෙලා ඉන්නේ. ඒ වගේම අපි මේකට ගොඩක් ගන්නේ ආපත්‍යන ද්‍රව්‍ය. යකඩ ඩොන් 30ක් විතර තියෙනවා. පයිනස් මල් ඒවෙන් ලක්ෂ 18ක් ඒ වගේ ප්‍රමාණයකට යනවා. කුකුල් දැල් ලී මොල් වලින් ඉවතලන පිටපළු ඒ සියලු දේ අපි මේකට යොදාගෙන තියෙනවා. මේක අපි නිර්මාණය කරන්න ගත් 10 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක්. එම 10 දෙනාගේ කණ්ඩායමේ එකම ක්‍රිස්තියානි එක්කෙනා ඉන්නේ. මෙම නත්තල් ගස ලොව මෙතෙක් ඉදි වූ උසම නත්තල් ගස ලෙස ගිනස් වාර්තා අතරට යනු ඇති. කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවකදී අගරදුගුරු අති උතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ මේ සඳහා වැය කරන මුදල දිලිඳු ජනතාව අතර බෙදා දෙන ලෙසයි. ගොඩක් වෙලාවට අපි දකිනවා මේ වෙළඳ ආර්ථිකය තුල සමහර දේවල් සිදු වෙනවා ඒක මේ ආගම අතකොළුවක් කරගෙන. ඒක දුරු පරීක්ෂාවක්. ඒකෙන් වැළකී යුතුයි කියලා මම විශ්වාස කරනවා. මම දන්නේ නැහැ හරියටම කවුද මේක කරන්න කියලා. නමුත් අමාත්‍යාංශයක් ගැන සඳහන් කරනවා මේක අනවශ්‍ය වියදමක්. මේ වියදමෙන් අපිට පුළුවන්කමක් තියනවා නම් කාට හරි ගෙයක් දොරක් හදලා දෙන්න දුප්පත් කෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දෙන්න මොනවා හරි සම්පූර්ණ ගහ හදන්න නැතුව භාගයකින් නවත්තලා ඉතුරු ටික දෙන්න කියලා මේ දිලිඳු අයට ඕනනම් ඒක උඩ ගහන්න පුළුවන්. අපි නත්තල වෙනුවෙන් දිලිඳු අයට ආධාර කරන්නට මේක අපි මෙතනින් නැවැත්තුවා. සාමාන්‍යයෙන් අපි කතෝලික සභාවේ පිළිගැනීම අපේ ඉගැන්වීම විවාහ ජීවිතය කියන එක ස්වාමි පුරුෂයෙක් සහ භාර්යාවක් අතර සිදුවිය යුතු දෙයක්. ඒක ස්වභාවිකවම ඒ පැවැත්ම හැදිලා තියෙන්නේ ඒ විදිහටයි. අපි විශ්වාස කරන ධර්මයට අනුව දෙවියන් වහන්සේ මවලා තිනවා පිරිමියත් ගැහැණියත් වශයෙන් ඒ දෙදෙනා එක්කෙනාට එක්කෙනා එකතු වීම සහ ඒ තුලින් දරුවන් බිහිවීමේ ක්‍රියාදාමයක් ස්වභාවිකව හැදිලා තියෙනවා. ඒ ස්වභාවික දෙය සුද්ධ බයිබලයේ සඳහන් වෙනවා ඒ ආකාරයටම. ඒ වගේම ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ කිව්වා බව ස්වාමි පුරුෂයාටත් භාර්යාවටත් එකට එකතු වෙලා දරුවන් ඇති කරන්න ශක්තිමත්ව ජීවත් වෙන්න කියලා. ඉතින් එවැනි තත්වයක් තුළ අපි ලෙස්බියන් හෝ හොමෝසෙක්ෂුවල් විවාහ සංස්ථාගත කිරීමට අපි එකඟ වන්නේ නැහැ. ඒ අයගේ ස්වභාවික ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. පිරිමි සහ ගැහැණු වශයෙන් ඒ අයගේ හැදියාව තුළ හැදීම තුළ අඩුපාඩුකම් අරවම නිසා සමහර විට එයාට ඒ ප්‍රශ්نين ගොඩ එන්නට බැරි තත්වයක් උදා වෙලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක සානුකම්පිතව සහ දයාවෙන් යුතුව සලකා බැලීම විනා සංස්ථාගත කිරීම ඒක සමාජීය තෝරා ගැනීමක් ලෙස සංස්ථාගත කිරීම සුදුසුයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. කතෝලික සභාව ඒක සංස්ථාගත කිරීම පිළිබඳව එකඟතාවයක් නැහැ.